පන්සලට ගඩොලක් පූජා කරන මිනිස්සයා පන්සලට දන්හන්දක් පූජා කරන මිනිස්සයාම තමයි මහරගම කැන්සර් හොස්පිටල් එකට ගිහිල්ලා තැඹිලි ගෙඩියක් පූජා කරන්නේ. ඔය නිරාගමිකව බණගිය ඔය බඩ ගහන එකෙක්වත් ඉස්පිරිතාලයකට ගිහිල්ලා දෙයක් කරන්නේත් නැහැ. බෙහෙත් පෙත්තක් දෙන්නෙත් නැහැ. කතරගම දෙයියන්ට පළතුරු වට්ටි ඇරයි යන මිනිස්සුયો ටික තමයි කතරගම අර ළමයිගේ රෝහල කොට නැගුවේ. ඒ නිසා ඔය මේක පන්සලක් හදන්න නැතුව ඉස්පිරිතාලයකට දෙන්න ළමා නිවාසයකට දෙන්න වැඩිහිටි නිවාසයකට දෙන්න කිව්වට පන්සලට යන මිනිස්සු පන්සලේ දානේ ආදීනවේ සංඝයා කියලා දීපු මිනිස්සු දානේ ගුණේ පන්සලේ හාමුදුරුවන්ගෙන් අහපු මිනිස්සු දානේ ගුණේ පන්සලෙන් ඉගෙනගත්ත මිනිස්සු තමයි ඒ ඉස්පිරිතාලේ හදන්නේ. මේ විහාර ඉදිකිරීමකට මඩ ගහනවා නම් ඒ මඩ ගහන ඔහු ඒකට කරපු සක්‍රීය දායකත්වය මොකක්ද? රුපියල් කීයක් දුන්නද සත කීයක් දුන්නද ගල් කොච්චරක් දුන්නද? ඒක සදාචාර අයිතියකුත් නෑ උන්ට නෛතික අයිතියකුත් නෑ. එදා සීගිරි කාශ්‍යප රජුරවන්ට මඩ ගැහුවා නම් සීගිරි ගල උඩ මුදුනේ ගඩොල් කොට ගහනවා කියලා අද සුත්තට මොකක්ද අපිට පෙන්වන්න තියෙන්නේ? එදා වලගම්බා රජුරවන්ට මඩ ගැහුවා නම් දඟුළු ලෙනාස්සේ උඹ ගඩොල් කොට ගහනවා කියලා වලගම්බා රජුරවන්ට ගලක් පෙන්වන්නට බෑ පන්සලක් හදනවා කියලා එදා වලගම්බා රජුරවන්ට මඩ ගැහුවා නම් අද සංචාරක ව්‍යාපාරේ දඟුල්ලෙන් අද කොහෙන්ද අපි මේ විදේශ විනය ලබා ගන්නෙ? එදා ගල් විහාරේ හදද්දී එදා අනුරාධපුරේ යොදුනක් මහසෑවල් ගොඩනගන්න ගඩොල් කොට ගහද්දී දුටුගැමුණු පරාක්‍රම බහුව ආදී නරවිරුවන්ට මඩ ගැහුවා නම් අද සුද්දන්ට මොනවද පෙන්වන්න තියෙන්නේ? අද මේ ලාංකීය මේ ලංකාවේ ආර්ථිකයේ හරියටත් දරාගෙන ඉන්නේ සංචාරක ශ්‍රේෂ්ඨයෙන් ලැබෙන මුදලෙන් නම් ඒකෙමුත් හරියටකට වැඩි දරාගෙන ඉන්නේ එළ රජදරුවෝ ගොඩනගපු බෞද්ධ ආරාම ටික විතර.